හායි එන්න යන්න අද අපිත් එක්ක ඇපල් කඩන්න. ඉතින් අපි මේ ඇපල් කඩන්න ගිය පැත්තේ මුළු ගමේම තියෙන්නේ ඇපල් වතු විතරයි. බලන පැත්තේ ඇපල් ගස් වලින් පිරීලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඒ ඔක්කොම ඇපල් වතු අතරින් අපි මෙන්න මේ ඇපල් වත්තට තමයි ආවේ ඇපල් කඩන්න. මේ අයිති කෙනා ඇපල් වත්තේ අපි වෙක්කගෙන යනවා. කොහොමද ඇපල් කඩන්න ඕනේ කියලා එයාලා කියලා දෙනවා අපිට. ඉතින් ඇපල් ගෙඩිය කඩන්න ඕනේ මෙන්න මේ විදියට. ගෙඩිය නැට්ට පැත්ත උඩට හැරෙව්ව ගමන් මේ ඉදුණ ඇපල් ගෙඩි නම් නිකම්ම කැඩිලා එනවා. නැතුව අපිට ඇපල් ගෙඩි ගහෙන් ඇදලා එහෙම කඩන්න බෑ. ගහට හානි වෙනවා කියලා යාළ කැමති නෑ. ඉතින් අපිට මේ වගේ කූඩ දෙකකුත් දුන්න ඇපල් කඩලා දාගන්න. ඒ වගේම මෙන්න මේකකුත් දුන්නා ගහේ උඩම තියෙන ඇපල් ගෙඩිත් කඩා ගන්න පුළුවන් විදියට. ඉතින් දැන් අපිට තියෙන්නේ අපිට කැමති තරමක් ඇපල් කඩාගෙන මේ කෝඩි පුරව ගන්න එක. ඉතින් අපි ඒ අයිති කෙනාගෙන් ඇහුවා අපිට කොච්චර වෙලාවක් මෙතන ගත කරන්න පුළුවන්ද කියලා. ඉතින් එයා කිව්ව විදියට අපිට කැමති තරමක් අපිට අවශ්‍ය ප්‍රමාණයට ඕන තරම් වෙලාවක් අරගෙන ඇපල් කඩා ගන්න කියලා. මොකද අපි ඇපල් වලට ගෙවන්නේ ඒකේ බර ප්‍රමාණය අනුව නිසා. ඉතින් ඇපල් කිලෝ එකකම මිල වුණේ වොන් 6000යි අපි ඇහුව මෙයා කිව්වා. ඉතින් අපි කඩන ඇපල් ප්‍රමාණය කඩලා ඉවරුණාට පස්සේ උඩට අරගෙන ගියාම යාලා බර කිරලා බලනවා කොච්චර කිලෝ ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් ඒ බර ප්‍රමාණයට තමයි අපි ගෙවන්න ඕනේ. කිලෝ එකක් වොන් 6000ක් තමයි මෙතන උනේ. අපි මාර්ට් එකකින් ගන්නව නම් ඇපල් කිලෝ එකක් වොන් 6000කට ගන්න බැහැනේ. අර අපිම අතින් කඩාගෙන ගන්න නිසා වෙන්න ඕන ටිකක් මෙතන මිල අඩුයි. ඉතින් මගේ නම් මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මේ වගේ ලොකු ඇපල් වත්තකට ගිහිල්ලා අපේ මතින් ඇපල් කඩා ගන්න එක. ඉතින් මාරම එක්ස්පීරියන්ස් එකක්. යන්න කැමති අය ඉන්නවනම් මං කලින් මෙතන ගහපු ෆොටෝස් අප්ලෝඩ් කරා පේජ් එකේ. එතන මම ලොකේෂන් ඉල්ලපුවට ෆොටෝස් වලට උඩින් ලොකේෂන් එක දැම්මා. ඉතින් අපිට කැමති වෙලාවක් මෙතන ගත කරලා කැමති තරම් අපිට ඇපල් කඩාගෙන ෆොටෝස් ගහලා වීඩියෝස් ගන්නව නම් අරගෙන නිදහසේ කාලය ගත කරලා එන්න පුළුවන් තැනක්. ඉතින් කැමති අය ඉන්නව නම් ගිහින් බලන්න එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් අපි නම් මෙතනට ඇපල් කඩන්න ගිහිල්ලා දැන් සති 2කට වැඩි. එයාලා මේ උඩ කොටස් දෙකේ විතරයි ඉදුණ ඇපල් තිබ්බේ. එතකොට ටිකක් ඉවර වීගෙන ගිහිල්ලා ගොඩක් අය ඇවිල්ලා ඇපල් කඩන්න. ඉතින් පහළ කොටස් දෙකේ ඇපල් ඒ වෙනකොටත් කොළ පාටයි ඉදිලා නැහැ. එයාලා කිව්වේ කෙනම් 11 වෙනි මාසේ 12 වෙනි මාසේ තමයි ඇපල් කඩන්න කියලා. එතකොට නම් ඉතින් සීතල කාලේ ඇවිල්ලා වින්ටර් එක. මේ විදියට ඒ ඇපල් වත්තේ මැද තනින් තන මේ වගේ ලැඩර්ස් තියලා තිබ්බා. ගහේ උඩම තියෙන ඒවා අපිට ඉතින් ඒකට නැගලා කඩා ගන්න පුළුවන්.
ඔන්න මේ කොටස තමයි මං ඔයාලට කිව්වේ යාලා අපිට ඇපල් කඩන්න එපා කියපු කොටස. මේ ඇපල් තාම ඉදිලා නෑ. ඔයාලට පේනවා වගේ කොළ පාටයි මේව තාම. ඉතින් අපි මේ කොටස තමයි ඇපල් ගොඩක්ම කඩාගත්තේ. ඔයාලට පේනවා ඇති රතු පාටට තියෙන මේ කොටසේ ඉදිච්ච ඒවා ගොඩක්ම තිබුණේ. ඒත් දැනටත් ගොඩක් අය ඇපල් කඩන්න ඇවිල්ලා ගොඩක් දුරට ඉවරයි ඇපල් ඒ කොටසේ. දැන් නම් ඇපල් කඩාගෙන වැඩිදත් මන්දා කූඩෙත් බරයි උස්සගෙන යන්න බෑ මාර බරයි මේ වෙද්දි. ඒත් ඉතින් අර ආසාව නිසාම මේකත් උස්සගෙන හැමතැනම ඇවිත් ඇපල් කඩ. මෙතන අපි ඇපල් කඩනවා වගේම අපිට ඕන්නම් කැමතිනම් කන්නත් පුළුවන් ඇපල්. ඉතින් යන හැමෝම වගේ මෙතන ඉඳගෙන ඇපල් කනවා. එයාලා එහෙම මොනවත් කියන්නේ නැහැ. අපිට ඇතිතරමක් කඩාගෙන ඇපල් කාලත් එන්න පුළුවන් එතනම ඉඳලා. ඉතින් ඇපල් කියන දේ නම් ඉතින් මේවා ලොකු ගෙඩි නිසා ඇපල් එක ගෙඩියක් කන්නත් බෑ. බඩ පිරෙනවා ඉක්මනට. ඉතින් අපි මේ ඇපල් ෆාම් එකට එන අතරමඟ තවත් ඇපල් ෆාම් ගොඩක් හම්බුණානේ. ඒ වගේ නම් තනින් තන අර චෙරි ඇපල් කියලා ලංකාවේ දැන් තියෙන්නේ. කට්ටිය අර රැල්ලට වගේ පහුගිය දවස්වල ගොඩක් TikTok එකේ එහෙම වයිරල් ගියා ඒ ඇපල් එක. ඒ කියන්නේ මිනි ඇපල් එකත් අපි අතර මග ආපු ඇපල් ෆාම් වල තනින් තන තිබ්බ ගස්. හැබැයි මේ ෆාම් එකේ නම් මේ මිනි ඇපල් ගස් තිබුණේ නැහැ. ඔන්න දැන්නම් අපි ඇති තරම් ඇපල් කඩලා ඇපල් කාලා උඩට යන ගමන් ඉන්නේ. මේ එතනට දීලා අපි මේකේ බර එයාලා කිරලා බලනවා. ඊට පස්සේ අපිට මේ ටික පැක් කරගෙන අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට එයාලා අපිට බොක්ස් එකක් දෙනවා ඇපල් ටික දාලා අරගෙන යන්න. ඉතින් අපි සල්ලිත් ගෙවලා දැන් ඇපල් ටික අරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර යන්නේ නැහැ, තව ගමනක් තියෙනවා. අපි බලමු මේ කොහෙද කියලා.
ඉතින් අපි ඊට පස්සේ මේ ආවේ කිමේ එයාපෝට් එකට ෆ්ලයිට් ලෑන්ඩ් කරනවා බලන්න. ඉතින් ගොඩක් දවසක් ඉඳලා එන්න හිතන් ඉඳපු තැනක් අහම්බෙන් ආවේ. ඉතින් මෙතනත් පැය 2ක් විතර අපි ගත කරා ෆොටෝස් ගහලා වීඩියෝස් අරගෙන. ඉතින් ඊට පස්සේ අපි ගෙදර එන්න ආවා. ඊළඟ ඉතින් ආයෙමත් අලුත් බ්ලොග් එකකින් හමු වෙනකම් පරිස්සමින් ඉන්න. අන්‍යෝන්.